පටන් ගමු. සූරසරදියල් ගම්මානයෙන් පැමිණි අප සැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. සියලු දෙනාටම අයිබෝන්. මෙතන නිර්මාණය කරන්නේ 19 වෙනි සියවසේ ගම. සරදියල් ඉපදුනේ 1832. ඒ කාලේ ගමක් නිර්මාණය කරනවා විශේෂඥ වෛද්‍ය ආර්යසේනියු ගමගේ කියන වෛද්‍යතුමා. එතුමාගේ අදහසකට ගම නිර්මාණය කරන්න. එහෙමනම් ගම ගැන කතා කරමු. මේ ඉදිරියේම තියෙනවා කරත්තගාලක්. සරදියල්ගේ තාත්තා කරත්තකාරයෙක්. සරදියල්ගේ තාත්තා දීකිරිකාවගේ අදාසියක්. හාල් ගලවන ඉඳලා දුම් කළ කරවන වගේ දේවල් කරත්ත වලින් උඩරට පළාතට අරගෙන ඇවිත් වැඩි බාන විදිය තමයි මේකට කරලා තියෙන්නේ. බක්කි කරත්ත බර භාග මේ කොටසේ තියෙනවා. බක්කි කරත්ත වලින් ගමන් බිමන් යනවා බර භාගයෙන් සහ බර කරත්තෙන් තමයි බඩු අරගෙන ගියේ. සරදියල්ගේ තාත්තා පහත රටට යද්දී පුවක් කුරුදු කියන බෝග දෙක පහත රටට අරන්. අපි සරදියල්ගේ තාත්තා වෙතත් නවත්තලා හැරෙනවා දෝලාවත් බලන්න. මේ දෝලාවෙන් අධිකාරම් කෙනෙක් අම්බලමට එන්නේ නඩුවක් විසඳන්න. දෝලාවට තව නමක් පැලැක්කිය. පැලැක්කි කරුවන් දෝලාව සොගෙන අය. පැලැක්කි කරුවන් 13 දෙනෙක් ගමනකට සහභාගී වුණා. ගමනේ දුර ප්‍රමාණය අනුව 4 දෙනා ගමන අරන් යන්නේ. එකයි ඇඳුම් පැළඳුම් කෑම බීම ටික අරන්. හේන කාලේ කැලෑ පාරවල් තිබුණේ. ඒක ඇත්ත උදැල්ල තියාගෙන ඉන්නේ පාර එලිපෙහෙලි කරලා දෙන දෝලාව හම්බලමට අරන්. අඬබෙරකාරයා ගමයට දැනුම් දුන්නේ අධිකාරම් වෙනවා කියන පණිවිඩය. කසකාරයා ඉන්නේ දඬුවම් දෙන්න. මේ අම්මෙක් සහ දරුවෙක් ඇවිත් ඉන්නවා නඩුවක් ඇති විසඳගන්න. ආරච්චි මහත්තයා මණිකෙත් එක්ක අම්බලම ඉදිරි පිටට ආවා මග එන අධිකාරම් පිළිගන්න. පයින් ගමන් යන ඒ කාලේ නැවතිලා වෙහස නිවාගත්තේ අම්බලමේ. ගමේ අයගේ සමථ සමාගම් තිබුණ ඒව තිබුණෙත් මේ වගේ අම්බලම් වල. අධිකාරම නඩු විසඳුවෙත් අම්බලමකට ඇවිත්. අම්බලම පිරිස රැස්වන තැන. පිපාසයක් දැනුණොත් වතුර බොන්න පින්කාලියක් තියෙනවා. වතුර බොන්න ගත්ත මේ උපකරණයට දිය කැනිස්ස කියලා කියන්නේ. අපි අඳුනගත්තේ සරදියල්ගේ තාත්තා. අම්මා බලන්න තමයි කඩමන්නේ. ඒ යද්දී අපිට මේ වාහල්කඩ හම්බෙනවා. මේ හලුත් නුවර දැඩිමොණ්ඩ දේවාලේ වාහල්කඩ විදිහට අපි නිර්මාණය කරන වාහල්කඩ සහ දැඩිමොණ්ඩ දෙවියන්ගේ ප්‍රතිමාව. අපේ ගම අයිති වෙන්නේ දැඩිමොණ්ඩ දෙවියන්ගේ අඩවියට. එහෙමනම් උන්වහන්සේගේ අවසර ඇතුව කඩමණ්ඩියට යන සරදියල්ගේ අම්මා බලන්න. මේ තමයි කඩමණ්ඩියේ මේ කම්මලේ ප්‍රධාන යන්ත්‍රය මයිනහොම ඇදලා මේ ලිපට උලන් අරගත්තා. පොල්කට ඔඟුරු දාලා යකඩ රත් කරගන්නවා. රත් තුනේ යකඩ අල්ලගත්තේ දැහි අඬුවකින්. කිනීරේ උඩ තියලා ධර්මතියෙන් තමයි තල ලාඩම් හදන විදිය එකතු කරේ. හැදුව ලාඩමයි හරකගේ කකුලේ කුරේට සවි කරා. කුර ගෙවෙනවට කරන ප්‍රතිකර්මයක් ලාඩම් ගහන එක කම්මලෙන් කරගත්තා. තවත් කාර්යයක් කම්මලෙන් කරනවා ඒ හම්වඩු ගහන. අයිතිකාරයාට තමන්ගේ සතාව අඳුන ගන්න තමන්ගේ නමේ අකුරක් හෝ දෙකක් යකඩයක් රත් කරලා හරකගේ පිටේ ලියන. හම්වඩු ගහන විදියයි ලාඩම් ගහන විදියයි මේ එකතු වෙන්නේ. මේ තමයි කෝපි කඩේ. කෝපි කඩේ ඉන්නේ සරදියල්ගේ අම්මා. සරදියල්ගේ අම්මා පිචෝහාමි අපේ රටේ අවසාන රජුරුව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ අන්තපුරේ හිටපු කාන්තාවකගේ දරුවෙක් සරදියල්ගේ අම්මා. මේ කඩේට සරදියල්ගේ තාත්තත් වෙනවා දැන් අඳුරගෙන විවාහ වුණා. දරුවෝ 5 දෙනෙක් හිටියා. සරදියල්, පේදුරු, ගේබ්‍රියල්, ඇන්තනි, මාර්තා. ඒ අයගේ නම් කතෝලික. තාත්තා කතෝලික නිසා. මේ කඩේට එන ජාපොලිස් නිලධාරීන්. ඒ කාලේ අපේ රටේ පොලිසිය වල සේවය කරනවා මැලේ ජාතික පොලිස් නිලධාරීන්. කඩේට ඇවිත් හැලප කාලා කෝපි කරනවා. ඒගොල්ලෝ අපේ රටේ නෙවෙයි. හැලප කන විදිය දන්නේ නැහැ. කොලෙත් එක්කමයි කෑවෙත්. පස්සේ තමයි පුරුදු. කඩමණ්ඩි ඉස්සරහා තව කෙනෙක් ඉන්නේ. ඒ අහිගුන්ටිකයා. කඩමණ්ඩියට ඇවිත් රිලව් නයිනටවලු. ඒගොල්ලෝ අපේ රටට එන්නේ දකුණු ඉන්දියාවෙන්. භාෂාව තෙලුගු. සර්පේන් අල්ලලා නටවන කෙනා නිසා අහිගුන්ටිකයා කියලා කියනවා. අහි කියන්නේ සර්පයා. ගුන්ටිකයා කියන්නේ අල්ලන්න. ඒ පාලි භාෂාවෙන්. ඒ නමින් තමයි අහිගුන්ටිකයා කියලා කියන්නේ. අපි ඊළඟට හැරමු තබෑරුම පැත්ත. මේ තබෑරුමේ රේන්දරාල කෝට් එකක් දාගෙන ඉන්නේ බදු ගෙවලා තබෑරුම කරගෙන යන කෙනා. කලගෙඩි පීප්පවල රාගබඩා කරනවා. තල් කිතුල් පොල් කියන තාල වර්ගයට අයත් ගස්වල මල් මැදලා රා හදා ගන්නවා. රා තබෑරුම මංකොල්ල කෑව සරදියල් කීප වතාවක්
මේක තිබුණේ අරනායක අම්බලකන්දේ. මේ රේන්දරාලට තැබෑරුම වහන්නත් වෙනවා. මේ සිදුවීම සිහිපත් කරන්නයි තැබෑරුම එකතු කරන්නේ කඩමණ්ඩියට. මේ සාබීලා වැඩි වෙච්ච කෙනෙක්. දැම්ම නැගිටින පාටක් නෑ. එහෙමනම් අපි යනවා ඊළඟ කොටසට. මේ තමයි වඩුමඩු. වඩුව වැඩ කරන විදිහ ඒ වගේම වඩු උපකරණ මේ කොටසට එකතු කරනවා. මේ පැරණි ගෙදරක ඉදිරිපස විදියට තමයි මේ ගෙදර හදලා තියෙන්නේ. වහලයට ඉලුක්මාන පිදුරු කොල්ලතු සෙවිලි කරලා බිම බව මැටි ගාලා මැටි බිත්ති වලින් සකස් වෙන ගෙවල් තමයි තිබුණේ. ඒ ගෙදර ඇතුලෙන් තියෙන ලොකු පිළ ගෙදරට කෙනෙක් ආවම පැදුරක් කෙලලා ඉඳ ගන්න නිදා ගන්න දුන්න. මේ පිළට පොට්ට පිළ කියලා කියනවා. මේ ඉදිරියෙන් තියෙන පිළ හදාගත්තේ ආරක්ෂාවට. ඒ වට පිළ වතුර කලගෙඩිය තියලා තියෙනවා දිය පිළ. මෙතනින් යන එන කෙනෙකුට වතුර. පැදුරු ආනා, හල්මාරියා, සංක පෙට්ටි කියලා. මේ ඉදිරිපසෙන් තියෙන පෙට්ටකම්. ගෙදර වටිනා දේවල් තිබුණා නම් පෙට්ටකම් කයි තිබුණා. මේ ගෙදර ගොවි ගෙදරක්. සස්්‍රීකත්වයේ පෙන්වන්න තමයි අර බිත්තියේ කරල් පැදුරු වෙල්ලලා තියෙන්නේ. මේ ගෙදර අයට මුදල් නැති වුණා දාන වලින් පොහොසත් කියලා පෙන්වන්න කරල් පැදුරු කුල එකතු කරනවා. අපේ රාජ්‍ය ලාංඡනයේ ත්‍රි කරල් දෙකක් එකතු කරලා තියෙන ස්වයං පෝෂිත බව පෙන්වන්න. ආලෝකය ලබා ගත්තේ ලන්ටෑරුවෙන් තමයි. පැරණි මුළු තැන්ගේක උපකරණ මේ කොටසට එකතු කරනවා. හිරමනේ, මිරිස් කල, කුල්ල, වට්ටිය, කිරිකොටුවක් සහ පැහැම. මේ පැත්තෙන් දුම්මැස්ස. මේ එක කොටසකට හල්ලුව කියලා කියනවා තට්ටුව කියන අදහසෙන්. දුම්මැස්සට පහලින් ලිබ්බොක්ක ලුණු දාලා තියෙන ලුණු පොල් කටුවක. හැඳි රඳවණයක් ඒ හැඳි ආන හනසු පොල් කොලානක එකතු කරගන්නවා ඒ හනසු ආන. මේ තමයි දියකොටුව. කොළපතකින් තමයි සකස් කරගෙන තියෙන්නේ වතුර ගේන්න නාන්න ප්‍රයෝජනයට ගත්තා. ගෙයින් පිටපැත්තේ මැස්සක තමයි වතුර කලගෙඩි තියෙන්නේ. ඒ දියමැස්ස. දියමැස්ස ළඟින්ම තියෙන්නේ වී බිස්සක්. අපි කලින් දැක්කේ අටුව ගෙයක් ඇතුලේ තිබුණේ. බිස්ස එලිමහනක තියෙන. වී බිස්සට වී ටික එකතු කරගත්තේ වහලෙන්. වහල එක කොටසක් ඉහළට ඔසවන්න පුළුවන්. ඒක ආධාරකයකින් රඳවලා වී බිස්සට වී ටික එකතු කරනවා. ඒ ඉහළට ඔසවන්න පුළුවන් කොටසට යතුරු ඵලය එහෙම නැත්නම් වරුහත්තිය කියලා කියනවා. අපි ඊළඟට හැරමු ආරච්චි වලව්වටත් බලමු ආරච්චි මහත්තයාත් ඉන්නවා. විතර අනිත් ගෙවල් වලට වඩා වෙනස්. සුදු හුණු ගාලා උල්වහපු ගයක් හැදුවා ආරච්චි මහත්තයා විතරක්. ඒ ගෙදර අනිත් ගෙවල් වල නැති ගෘහ උපකරණ තිබුණා. හාන්සි පුතු, අවිච්චි, සේසත්, මුරායුධ, ගෝණන්. ආරච්චි මහත්තයා තමයි මේ තමන්ගේ ගමේ රාජකාරියට යන්නේ. පිනත් එක්ක. පිනත් මේ පස්සෙන් දුවනවා තල්ලත්තකුත් අල්ලගෙන. වරදක් කරපු කෙනෙක් දඬු කඳේ ගහලා ඒ ගමන පිටත් මේ කාලේ දුන්න ගන්නවා. වැරදි කරපු කෙනාව මේ විදිහට තදව්ව ඉඳවන. ලී දෙක අතර කකුල් හිර කරලා ඇඟට දානවා දිමිගොටු කහඹිලිය වගේ දේවල්. අවුව වැස්ස කියලා මෙයාව මෙතනින් නිදහස් කරන්නේ නැහැ. දඬුවම් කාල සීමාව ඉවර වෙන තෙක් මේ විදිහට තියලා තියෙනවා. ආරච්චි වලව ඉස්සරහ මේ තියෙන්නේ වැදුම්ගේ. පුතේ කාලේ රෝහල් තිබුණේ නැහැ දරුවෝ ලැබේ. ගමේ ගෙදරක තමයි දරුවෝ ලැබුණේ. ඒ ගෙදරට වැදුම්ගේ එහෙම නැත්නම් කරුවලගේ කියන අදහසින් තිමිරිගේ කියලා කියනවා. මේ ගෙදර දරුවා ලැබෙන්න ගමේ වින්නඹුවම්ම නැකත්රාල වෙද මහත්තයා රෙදි නැන්ද මේ හැමදෙනාම උදව් කරා. මේ පිළේ ඉන්නේ තාත්තා මොන දරුවෙක්ද ලැබුණේ කියලා දැනගන්න. ගෑනු දරුවෙක් ලැබුණා නම් වින්නඹුවම්ම කියනවා ඔන්න කම්බායක් කියලා. පිරිමි දරුවෙක් නම් අමුඩ පොල්ලක් කියලා කිව්වා. ගෑනු දරුවෙක් ලැබුණා නම් මෝල් ගහක් අරගෙන වහලේ ඉහළින් අනිත් පැත්තට වැටෙන්න දානවා. පිරිමි දරුවෙක් නම් උදැල්ලක් අරගෙන යකඩයකින් තට්ටු කරනයි වගේ සංකේත භාවිතා කරා. ඒ කාලෙදිත් තෑගි හම්බුණා. තෑගි විදියට එදා ලැබුණේ හරකබාන වතු පිටි වගේ දේවල්. ඒ දේවල් දුන්නේ ඇවස්ස නැන්න මාමා විතරයි. එහෙමනම් යමු සල්දිය ලකුරු ඉගෙන ගන්නවා බලන්න පන්සල ළඟට. මේ තමයි සරදියල් ඉගෙන ගත්ත පන්සල. සරදියල් අකුරු ඉගෙන ගත්තේ බෙලිගම්මන ඉලුගොඩ කියන පන්සල් වලදී. වැලිපිල්ලේ අකුරු ලියන විදිහ තමයි ඒකතු කරලා තියෙන්නේ.
හාමුදුරුවෝ තමයි දරුවන්ට අකුරු ඉගැන්වුවේ. උන්වහන්සේ ළඟම ඉන්නේ ආරච්චි මහත්තයාගේ මල්ලිගේ පුතා. එයා උක්කුබණ්ඩා. එයා පොහොසත් කෙනෙක්. කඩමුදලාලි කෙනෙක්ගේ සල්ලි බලය තිබුණ දරුවෙක්. තුන්වෙනියට ඉන්න කෙනා සරදිය. දුප්පත් කරත්තකාරයෙක්ගේ දරුවෙක්. ඒ වගේ දුප්පත් අයත් එක්ක පොහොසත් අය කැමති උනේ නැහැ එකට ඉගෙන ගන්න ගැටුම් ඇති කර ගන්නවා. ඒ වගේ ගැටුමක් තුර දිග ගිය වෙලාවක සරදියල් උක්කුබණ්ඩට ගහනවා. උක්කුබණ්ඩ ආරච්චි මහත්තයාට කියනවා ආරච්චිලා සරදියල්ට ගොර චෝදනාවක් හදනවා. මේ උක්කුබණ්ඩගේ ඉන්නේ තිබුණ රිදී හවඩිය සරදියල් හොරකම් කළා කියලා. ඒ චෝදනාවට තමයි සරදියල් අර හිරගෙදර දාලා ඉන්නේ. හිරගෙන් එළියට ආවේ ලොකු තරහකින් නොකරපු වැරද්දකට දඬුවම් විඳින්න උනා. එයින් පස්සේ කතාවත් වෙනස් වෙන්නේ. අසාධාරණයට එරෙහිව නැගී සිටිනවා මේ දඬුවම් විඳින්නෙන් පස්සේ. මේ තමයි කුඹුරුයාය. හදලා තියෙන්නේ පඩි පෙළක් විදියට. ඒ වගා ක්‍රමයට හෙල්මලු ක්‍රමය කියලා කියනවා. කඳුකර පළාත්වල ඒ වගේ කුඹුරු ගොවිතැන් කරනවා. ඒ කුඹුරුයායේ පහළම කුඹුරේ හරක් බාණකින් කුඹුර හානවා. භාවිතාවන උපකරණ හරක් දෙන්නගේ කර උඩ තියලා තියෙන විය ගහක්. නගුලෙන් තමයි බිම පෙරලන්නේ. ගොවි මහත්තයාගේ අතේ තියෙන කෝටුව කෙවිත එයා අඳින්නේ අඹුඩ ලේන්සුවක්. මේ කුඹුරුයායේ හැදෙන ගොයම් පැහුනහම කපාගෙන කමතෙදි තමයි පාගගත්තේ. කමතට තව නමක් කලවිට හරක් කැරැල්ලකින් කොළ පාගනවා කොළ හොල්ලනවා ගොම් පස්සල්ලන විදිහ එකතු කරා. හරක් කැරැල්ලකට 5 දෙනෙක් ඉන්නවා. ඉන්න පිළිවෙලට ඒ අය නම් කරනවා. කණුව ළඟම ඉන්න කෙනා මුදුනා. කොළ මුත්තා දෑතුරයා මට්ටයා කලාතයා තමයි මේ 5 දෙනා. මෙතන 4 දෙනාට පෙල්ලුව කියලා කියනවා. 3 දෙනෙක් වර්තය දෙන්නෙක් බාන එක්කෙනෙක් අගය. කණුවට කම්බා කණුව කොළ කණුව එහෙම නැත්නම් ගොන් කණුව කියනවා. දැටි ගොයියාවෙන් මැඩුවම් ඉවත් කරනවා. දැටි ගොයියාව කියන්නේ කුණු දැත්තට මැඩුවම් පිදුරු. හරක් කැලල්ල කමත වටේ ඇවිදිනකොට දමන ගොම පිදුරු ටිකක් අරගෙන එකතු කරලා කමතෙන් ඉවතට දානවා. ඒ ගොම් පස් අල්ලනවා. ඒ අපි කතා කරේ කමත කුඹුර ගැන. උදේ ආහාරය ගෙනාපු කෙනෙක් මෙතන ඉන්නේ. කමත් භාෂාවේදී උදේ ආහාරයට අලු මුසාව, හීල් ඇඹුල, හීල් අඩුක්කුව කියලා කියනවා. අපි ඊළඟට හැරෙනවා බැද්දට. එහෙම නැත්නම් මේ තමයි කැලෑව. කැලෑවෙන් ගමේ අය ආහාර ද්‍රව්‍ය බෙහෙත් වර්ග හොයාගන්න. ඒ වගේම මේ කාලේදී ගමේ අයට වැසිකිලි පහසුකම් තිබුණේ නැහැ. හැමදෙනාම ගියේ බැද්දට. ඔන්න ගිය කෙනෙක් තාමත් බැද්දේ ඉන්නවා හොරෙන් බලන්න. හැමදෙනාම බැද්දට යද්දී අපිරිසිදු වුණා. අපිරිසිදු වෙන බැද්ද පිරිසිදු කරන්න තමයි මේ ඉබ්බෝ කබරය එකතු වෙන්නේ. ඒගොල්ලෝ ඒ අපද්‍රව්‍ය ආහාරයට අරගෙන බැද්ද පිරිසිදු කරලා දුන්නා. මාල වලලු අරගෙන ගමට යනවා. ආදර් සරදියල්ගේ හොඳ යාළුවා මම්මලේ මරික්කාගේ මස්සලා. එහෙමනම් මුදලාලි ගමට යයි අපි යමු නානකට. මේ තමයි නානකට. ගමේ අය නාපුතන. නානාය අතරේ ගලවඩ ඉඳගෙන දත් නොදින්නේ සරදියල්. Tamanට නාන අවස්ථාව වෙන තෙක් සරදියල් දත් නැද්දා දැහැටි කුරකේ. හරඳ බෝම්බු වගේ ඖෂධීය ශාක වර්ගයකනුයි දැහැටි කුර සකස් කරගන්න. නම් සරදියල් නාලයි අපි හැරෙනවා බඩු ගෙනියනවා බලන්න. හැරෙන්න පොඩ්ඩක්. තිබුණේ කාලේ මේ විදිහට බාන ප්‍රවාහනය කරා සත්තුන්ගේ පිටේ බඩු බැඳගෙන යනවා. ඒ තවලම හිදිරියෙන් තියනවා කද. අපේ ජනවහරයේ දෙන යෙදුමක් පඬිතයාට ඒ දන්න යන්න බෑ කියලා. පඬිතයා කියලා කියන්නේ උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනාට. එයාට ඒ දන්නේ ඒකට වෙන්න පුළුවන්. අපි ඉදිරියෙන් ඉන්න මේ පඬිතයාටයි ඒ දන්නේ ඒකට වෙන්න බැරි වුණේ. කත්කාරයාට සමාන නමක් පඬිතයා. මේ කද පැද්දෙද්දි ඒ දණ්ඩ තනිලියට යන්න බෑ. ලියන විදිහ මෝදෙදනයල්ලා ලිව්වොත් උගත් බුද්ධිමත් ඥානවන්ත කෙනා. දන්තජනයන්ලා ලිව්වොත් කත්කාරයාට සමාන නමක්. එයා තමයි ඒ දන්නේ ඒකට වෙන්න බැරි වුණ කෙනා. මෙතන පුවක් ගස් ගොඩක් තියෙනවා. පුවක් ගස් ගොඩක් මේ පුවක් අරබා ජනවාරි යදුමකටයි ඒ කොටස එකතු කරගන්නේ. අපි දෙයක් කරන්න යද්දි බාධකයක් ආවම කියනවා අනේ අපි පුවක් ගහේ නැග්ගත් දෙබලක් කියලා. පුවක් ගහේ නැග්ගත් දෙබලක් තිබුණට කරදරයක් නැහැ. ඒ දෙබරයක් තිබුණොත් තමයි ඒක කරදරයක් වෙන්නේ. එහෙමනම් මේ වාක්‍ය වෙන්නේ පුවක් ගහේ නැග්ගත් දෙබරක්.